දාම තියෙනවා වට්ටක්ක හැමෝම සාගරයක්. ඔයාලට මෙතන මෙතන ලික සාගරයක් guys. ලික සාගරයක්. Bunsatus Oshudin Salim Ocean. Hello guys. ඉතින් අපි අද කරන්න යන්නේ ප්‍රංශයේ මාසික ජීවන වියදමයි ලංකාවට සාපේක්ෂව ප්‍රංශයේ බඩුවල ගණන් සහ ලිකස් වල ගෙදරට අවශ්‍ය බඩුවල ප්‍රයිස් එක තමයි අපි අද බලන්න යන්නේ. ඉතින් ඔයාලත් එන්න vlog එක බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. ඉතින් guys දැන් අපි ඕෂන් එක ඇතුළට එන ගමන් ඉන්නේ. $2,000 years later. guys අපි බලමු ලංකාවට සාපේක්ෂව ප්‍රංශයේ එළවලු ලාභයිද නැද්ද කියලා. Wow. මෙතන තියෙනවා තක්කාලි මේක වෙනවා guys ග්‍රෑම් 500 මේ තක්කාලි එක ග්‍රෑම් 500 වෙනවා යුරෝ 3ක්. ඒක යුරෝ 3ක් වෙනවා guys. යුරෝ 3ක් කියන්නේ ලංකාවේ මුදලින් යුරෝ එකක් කියන්නේ guys 365ක් විතර. යුරෝ එකක් කියන්නේ 365ක් විතර. ලංකාවේ මුදලින් වෙනවා 1200ක් 1300ක් වෙනවා guys තක්කාලි ග්‍රෑම් 500. ඉතින් මෙතනින් ආවම මාට පේනවා අල තියෙනවා. අල තියෙනවා කිලෝ 2.5ක් වෙනවා. කිලෝ 1.5ක් guys. කිලෝ 1.5ක් වෙනවා යුරෝ 2ක්. ඉතින් මේ අල බෑග් එක වෙනවා යුරෝ 2ක්. යුරෝ 2ක් කියන්නේ රුපියල් 750 ඒ වගේ. ඉතින් මෙතනින් ආවම මරිනා මේ වගේ බටු නේ. මෙතනින් ආවම බටු කියනවා guys. බටු එන්නේ කිලෝ. කිලෝ කියන්නේ කිලෝ එකක්. කිලෝ එක යුරෝ 6ක්. යුරෝ 6ක් කියන්නේ guys 366ක්. අපි ගාන වීඩියෝ එක යටින් දාලා තියන්න. guys තියෙනවා මිරිස්. ඉතින් මිරිස් කිලෝ එකක් වෙනවා යුරෝ 4ක්. ඉතින් මිරිස් කිලෝ එකක් යුරෝ 4ක් වෙනවා guys. මෙතන දාම තියෙනවා වට්ටක්ක හැමෝම වට්ටක්ක දෙනවා. ඉතින් වට්ටක්ක කිලෝ කිලෝ එකක් වෙනවා guys යුරෝ 2යි සෙන්ට් 49. ඉතින් බලන්න ෆ්‍රෙෂ් මාරු ෆ්‍රෙෂ් වට්ටක්ක ඉන්නේ ඇත්තටම. නාම තියෙනවා අපි ඉක්මනට පෙන්නයි යන්නම් ඔයාලට එළවලු වල ගණන් ටික. ඉඟුරු මෙතන තියෙනවා ඉඟුරු කිලෝ එකක් යුරෝ 4යි. සලාද කිලෝ එකක් වෙන්නේ යුරෝ 1යි සෙන්ට් 1යි. ගෝවා පැකට් එක ඒක වෙනවා 3 pieces. මේ ගෝවා 3 pieces වෙනවා 1.29ක් වෙනවා කට්ලෙන් හැම වෙලේම. ඉතින් ආවම තියෙනවා
අපි බේර ඔයාලට දෙනවා. ලුණු බලන්න. ගාන වෙන්නන්න මෙතන තියෙනවා කිලෝ එක 2යි යුරෝ 2යි සෙන් 49ක් වෙනවා. මේකත් තනිකර තියෙන ලුණු වර්ගම තියෙනවා සෑහෙන්න. A few moments later. ඉතින් guys අපි එළවලු වල ගණන් ඇත්තටම දැන් බලලා ඉවරයි. දැන් අපි යමු ලිකස් පැත්තට. ලිකස් පැත්තට ගිහින් බලමු ලංකාවට සාපේක්ෂව ලිකස් ගණන්ද නැත්නම් ප්‍රංශයේ ලිකස් ගණන් අඩුද කියලා. Oh my god! Wow! ලිකස් සාගරයක්. ඔයාලට මෙතන ලිකස් සාගරයක් guys. ලිකස් සාගරයක්. ඉතින් guys මෙතන තියෙන්නේ තනිකර වයින් and champagne. champagne වර්ග තියෙනවා සෑහෙන. වයින් වර්ග තියෙනවා සෑහෙන. එන්න ඉස්සරහට ගිහින් බලමු ලිකස් වල price. ඊට පස්සේ ලිකස් එන්න. හරි අපි එහෙනම් මෙතනින් පටන් ගමු ලිකස් ගැන කියන්න. ජැක් ඩැනියල් පේනවද? යාළුවනේ ජැක් ඩැනියල් වෙනවා කෙලින්ම ප්‍රොමෝෂන් ප්‍රොමෝට්ලා තියෙන්නේ 19.50කට ගන්න පුළුවන් යුරෝ 19.50කට. ලංකාවේ ගාන මම මෙතන වීඩියෝ එක යටින් දාලා තියන්නම් guys. යුරෝ ගාන මම කියන්නම් ලංකාවේ ගාන යටින් දාලා තියන්න. ඉතින් ජැක් ඩැනියල් යුරෝ 19.50ක් වෙනවා guys. ජැක් ඩැනියල් එකේ වර්ග පේනවා ඔයාලට. ඊටස් මේක තියෙනවා 1 ලීටර් ජැක් ඩැනියල් තියෙනවා 1.5 ලීටර් එකක් තියෙනවා ඉතින් මෙතන. මෙතනින් ආවම බැලන්ටයින් මේ බැලන්ටයින් එක වෙනවා guys යුරෝ 14.55ක් වෙනවා. ඉතින් ඔහොම පෙන්නගෙන ඉස්සලා මම හොඳයි කියන දේ දෙක තුනක් විතරක් කියන්න. මංගි ෂෝල්ඩර් කියන්නේ ඇත්තටම සුපිරි බ්‍රෑන්ඩ් එකක්. මෙහි බොන්න දෙන සුපිරි බ්‍රෑන්ඩ් එක තමයි මංගි ෂෝල්ඩර් කියන්නේ. ඉතින් මංගි ෂෝල්ඩර් යුරෝ 26ක් වෙනවා. රෙඩ් ලේබල්. ගොඩක් අය ෆේවරිට් නේ මේක ඉතින්. රෙඩ් ලේබල් කියන්නේ ගොඩක් අය ෆේවරිට්. රෙඩ් ලේබල් එක කියනවා යුරෝ 23ක්. යුරෝ 23ක් කරන ප්‍රොමෝෂන් guys. කක තියෙනවා guys. යුරෝ 11යි. ඉතින් බලන්න සෑහෙන ජාති ගොඩක් තියෙනවා. අපි පොඩ පින්නයි යන්න. එන්න. මේ තමයි guys තියෙන්නේ. ඉතින් guys අද අපි ගන්න ජැක් ඩැනියල් එකක් විතරයි. අතන මෙච්චර ලකුණක් තිබ්බන ඔක්කොම ගෙදලා ගන්න බෑ. අද අපි ගන්න ජැක් ඩැනියල් එකක් විතරයි. ඉතින් අපි ජැක් ඩැනියල් එක අරගෙන යමු ඉස්සරහට. තව මොනවද ගන්න තියෙන්නේ කියලා බලන්න. අපි ගමු 700 ලීටර. ගොඩක් අය ෆේවරිට් නේ මේක නම්. M&M's ගොඩක් අය ෆේවරිට්. යුරෝ 3යි සෙන්ට් 82ක් වෙනවා guys මේ පැකට් එක. චොකලට් වල ප්‍රයිස් ගොඩක් පෙන්න බෑ guys. අද පොඩක් සෙනග සෑහෙන බිසි. තාම තියෙනවා ස්විට්ස් සෑහෙන බොම්බෝ. බලන්න. ඉතින් මෙතන තියෙනවා guys චීස් වලත් ගණන් කියලා වැඩක් නැහැ. තියෙන චීස් වර්ග ටික විතරක් ඔයාලා බලන්න පොඩ්ඩක්. අපි මුලින්ම පෙන්නයි යන්න. ඉතින් guys මේ පැත්තෙන් ඔයාලට සීෆුඩ් අයිටම් ටික පෙන්නන්න යන්නම් මණ්ඩක් ගාලා. ඉතින් මේ පැත්තෙන් තියෙනවා guys bakery items. කේකුත් තියෙනවා guys. ඔන්න මේ විදිහට ඕෂන් එකේ පොඩි රිවිව් එකක් එක්ක ලංකාවට සාපේක්ෂව ප්‍රංශේ ජීවත් වෙන්න ලේසිද
ජීවන වියදම ගැන සලකා බලන්න තමයි ගයිස් මේ වීඩියෝ අපි කරේ. බඩු කිහිපයක මිල ගණන් ලංකාවට සාපේක්ෂව බැලුවා. ඉතින් ගයිස් බඩු අරන් ඉවර වුණාම මෙන්න මේ විදිහට තමයි කරත්ත ගිහිල්ලා මේ වගේ තියන්නේ ගයිස්. මෙන්න මෙහෙම ඇතුළට දානවා. ඇතුළට දාලා මේ පැත්තේ මෙන්න මේ කෑල්ල තද කරපු ගමන් මෙන්න මේ පැත්තෙන් එනවා අපේ දාපු කොයින් එක එළියට. Wow! මේ vlog එක ඔය විදිහට ඉවර කරනවා guys. ඉතින් ඔයාලා මාත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set ලා ඉන්න. ඉස්සරහට ලස්සන vlogs ටිකකින් මම vlogs with Chama.